මාතෘකාවකට අපි පැමිණ තිබෙනවා. අපි මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ දන්නවද කළුගඟ කොහෙන්ද පටන් ගන්නේ කියලා? කළුගඟ පටන් ගන්නේ ඔබ දන්නවද කළුගඟ කොහෙන්ද පටන් ගන්නේ කියලා? නෑ. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. කාවින්ද ඔබටත් කියන්න තියෙන්නේ ඒකයි. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා ඉඳලා ඔයා සමනල කන්ද මුදුනේ මේ රටේ ජනතාව ඔබලා පිළිබඳව මේ රටේ තරුණ පරණ ඔබලා පිළිබඳව තීරණය කරයි. ඇතරම ඔබලාගේ දේශපාලනය ගැන අහන්න පුළුවන්. මොකද මේ දවස්වල අපි දේශපාලනේ එක්ක ඉන්නවා. සමාජ අධ්‍යයනයේ පොඩ්ඩක් ඉස්කෝලේ යන කාලේ පාඩම් කරලා. ඒක තමයි ජියෝග්‍රැෆි එච්චර මටත් හොඳ නෑ. මේ අතරින් විකට චරිතයක් රඟපා නොමැති නළුවා කවුද? A. ෆ්‍රෙඩි සිල්වා, B. නිහාල් සිල්වා, C. රෝහිත සිල්වා, D. මර්වින් සිල්වා. මෑත්තු හිටලාම මර්වින් සිල්වා හුරා තමයි ඒ වගේ එකකට පොදෝ වෙලා ඉඳි තිබන්නේ. හැබැයි ඇත්තෝ පින තිබාපු ගමන් ඒ වගේ එකවලට මං ගැච්චෙනවා. චිත්‍රපටි වල රඟපාලා ඒ වගේ නම් පොදෝයි වේ. එහෙනම් උත්තරය මර්වින් සිල්වා. මර්වින් සිල්වා. උත්තරය මර්වින් සිල්වා. මෙම ගංගා ගලා බසින ස්ථාන අනුව වැරදි පිළිතුර කුමක්ද? වැරදි පිළිතුර. A. කැලණි විහාරය කැලණි ගඟ, B. කතරගම දේවාලය මැණික් ගඟ, C. මහියංගන විහාරය මහවැලි ගඟ, D. ගැටමේ විහාරය මාඔය. ගැටඹේ විහාර පොඩ්ඩ ළඟතනින් මාඔය මං ගැච්චන්න පොදෝයි. මාවෙ නෑ. පොදෝයි. මහවැලි ගඟ තමයි මං ගැච්චන්නේ. මහවැලිය තමයි ගැටමේ ළඟින් යන්නේ. දැන් ඇත්තටම දැන් මේ ගංගා පුජ්ජවල් කියන ඇයිරෝපලට මන්තු කරනකොට මේ ගංගා පුජ්ජවල් හැම එකමත්ම ඒ ස්ථාන පුජ්ජවල වලට ගැලපුම් පුජ්ජ මන්ද වෙන හැටිමට ඒ තැන්වල වලට වොමනා පුජ්ජ මන්ද වෙන හැටිමට තමයි මේ තැන්වල මන්ද වෙලා තිබෙන්නේ. දැන් මහවැලි ගඟ ඇයිරෝපලට මන්තු කරපුවම මයංගන පෝර්කම් පුජ්ජෙන් මං ගැච්චලා නුවර පෝර්කම් පුජ්ජෙට මං ගැච්චලා ගැටඹෙට මං ගැච්චලා ආයි තිරුණාමලයට මං ගැච්චලා. එතකොට වටදෙනේ රවුම් පුජ්ජ මං ගැච්චලා. වැරදි පිළිතුර. මාවය. මාවය. D. උත්තරය ගැටමේ විහාරය මාවය. ශ්‍රී ලංකාවේ මුලින්ම ජනතා ඡන්දයෙන් තේරීපත් වූ ජනාධිපති කවුද? A. ජේ.ආර්. ජයවර්ධන, B. රණසිංහ ප්‍රේමදාස, C. ඩී.බී. විජේතුංග, D. චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඉක්ලානවා ජේ.ආර්. ජයවර්ධන. උත්තරේ ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන. උත්තරය ජේ.ආර්. ජයවර්ධන මහතා. මුහුණු නොපළඳින්නේ මේ අතරින් කවරකදීද? A. ජසකෝලම, B. 18 සන්නිය, C. කොහොඹා යක්කංකාරිය, D. සොකරි නාඩගම. මෙයත්තන්නේ මතක බුද්ධිය හැටිමට මෙයත්තන්ට හිටලානවා කොහොඹකංකාරිය. කොහොඹකංකාරිය කියන්නේ කොහොඹකංකාරි පුජ්ජේ ඒ වගේ මූණු පුජ්ජ මන්ද කරගන්න හැටිමක් පොදොයි. ඒතනේ රඳනවා මෙයත්තන්නේ පරම්පරා පුජ්ජේ යක් පුජ්ජලැත්තෝ. මේ ඇත්තන්නේ තොවිල් පුජ්ජවල මේ ඇත්තෝ වෙස් මූණු පුජ්ජ මන්තු කරන්න පොදුයි. මම දන්නේ නැහැ නේ. පොදුයි. ඉතින් එහෙනම් මේ ඇත්තන්නේ යක් පුජ්ජල ඇත්තෝ කොඹකංකාරියට සම්බන්ධ පුජ්ජ මන්ද වෙනවා නම් වෙස් මූණු පුජ්ජ මන්තු කරන්න නැති වෙන්න ඕනේ. ඒක තමයි තර්කය. උත්තරය කොඹා යක්කංකාරිය. මල්මද බිසව් දිය කෙලිනා වැවාන යනුවෙන් ජන කවියා කීවේ කවර වැවක් ගැනද? මතකද? සොරඹර වැව් පුජ්ජ තමයි මේක. ඔව්. සොරඹර වැව? සොරඹර වැව් පුජ්ජ. මේ එතනේ තිබෙනවා. ඔබත් ඔබේ සොරඹර වැවානෝ. අඬා දිය බතින්න මහවැලි ගංගානෝ. දිය නොසෙන්දයි අපේ මහවැලි ගංගානෝ. මල්මද බිසව් දිය කෙලිනා සොරඹර වැව් පුජ්ජ.
මින්නේරිය වැව, B තෝපා වැව, C තඹලගම වැව, D සොරබර වැව. උත්තරය සොරබර. වනිරත ඔබ මේ දැන් රුපියල් 10,000ක් ජයග්‍රහණය කරනවා. කරින් දොස්තර ආර්.එල්. ස්පිටල් විසින් රචිත ග්‍රන්ථයක් නොවන්නේ කුමක්ද? A. සුදු ඇද්දා, B. වනසරණ, C. මැකී ගිය දඩමං, D. බැද්දේක. ස්පිටල් හුරා මතකද? මතක පොඩ්ඩක් තිබුණා. මොනවද මතක? ඒතන අනිත් රට පුද්ගල වලට මිනිත් ගජ්ජුන්ට මේ වාගේ පරම්පරා පුජ්ජක් වඳනවා. මේ ඇත්තන්ට මෙන්න මේ හැටිමට මන්ද වෙලා තිබෙනවා. කාලමෙච් එකදී මේ වාගේ මන්ද වෙන්න ඉඩ පුජ්ජ තිබෙනවා කියන එකම ගැන සමාජ පුජ්ජට දැනුවත් වෙනක් මන්ද කරලා තිබෙනවා. එතුමා තමයි මම හිතන්නේ මම මගේ මතකය නිවැරදි නම් එතුමා තමයි ලංකාවේ පළවෙනි පුද්ගලික රෝහල ආරම්භ කරන්නේ. ඒ විතරක් නෙවෙයි එතුමා තමයි ඉස්සලාම කෙනෙකුගෙන් කෙනෙකුට රුධිරය ලබලා දෙන්නේ. ඒත් එයාගේ රුධිරය තව කෙනෙකුට ලබලා දෙනවා. ඒක තමයි මම හිතන්නේ පළවෙනි සැරේට රුධිරය පාරිවිලනයක් කරන්නේ දොස්තර ස්පිටල්. ඇත්තෝ කරකුරු ගැටන්න කොදෝවිච් එකම පොත් පුජ්ජා. ඔව් ස්පිටල් හොරා කරකුරු ගැටන්න කොදෝවිච් එක. කොදෝවිච් එක. ඒ කියන්නේ නැති එක. සුදු ඇද්දා, වනසරණ, මැකී ගිය දඩමං, බැද්දේක. එයා ලිව්වේ නැති එක. බැද්දේකම. බැද්දේක. මතකද කවුද ලිව්වේ කියලා? පියසේන කාන්තගමද? පිළිතුර ස්ථිරද? බැද්දේකම. ඇත්තෝ ඉස්ලාම්. උත්තරය මොකක්ද කියලා අපි බලමු. දැන් මොකද කියන්නේ ඔය වාඩි වෙලා ඉන්න තමන්ගේ ළඟින්ම ඉන්න දරුවෝ ඔවුන්ට බොහෝ දේ අද ඉගෙන ගන්නට තියෙනවා. ඒ හින්දා රැඳි සිටින්න මේ සිරස ලක්ෂපති. උත්තරය බැද්දේගම. මිනිස් කශේරුකාවේ ඇති අස්ථි ගණන කොපමණද? A 16යි, B 20යි, C 24යි, D 33යි. හන්දි පුජ්ජල් තිබුණවලු 90. 90ක් හන්දි. 90ක් තිබුණලු නහර පුජ්ජල්. ඒ වාගේ ඇයිරුකුලට මන්තු කරනකොට දැන් ඔය මේ හැටිමට හන්දි පුජ්ජල් ඒ හැටිමට තිබෙන්න ඕන මිනික් ගජ්ජුට. මේ අතෝ ඉතින් කැපුම් පුජ්ජ මන්තු කරලා ඇයිරුකුලට මන්තු කරලා කොදොයි. කපලා බලලා නෙවෙයි මේ කියන්නේ. ඒ අත්දැකීම 33ක් වාගේ. ඔබ හන්දි වෙදකම කරන වෛද්‍යවරයෙක්. 33යි. 33. අන්තිම උත්තරය. 33යි. 33යි. මම මොකද කරන්න කියලා මම දැන් කල්පනා කරන්නේ. ඇත්තද නැහැ කියලා කතා තමනිකම තමයි. හරියටම හරි 33යි. උන්මාද චිත්‍රා පිළිබඳ වැරදි ප්‍රකාශය මින් කුමක්ද? A. බද්දකච්චායනා ඇගේ මවයි. B. පඬුවස්දෙව් ඇගේ පියයි. C. පණ්ඩුකාභය ඇගේ පුතායි. D. චිත්‍රාජ හා කාලවේල ඇගේ සොහොරුවයි. ඔබට අකරනවා? ස්ථිරයි? හොඳයි අපි කාටද කතා කරන්නේ? රත්නපාල. රත්නපාල. මට රත්නපාල මහතා ලබා දෙන්න මොබිටෙල් දුරකථන මාර්ගය ඔස්සේ.
ඔබ මේ ප්‍රශ්නය ඔහුට කියනවද නැත්නම් මම කියන්නද? ඔයත් කතා කරන්න. මම කියන්න. හලෝ. රත්නපාල මහතා ඉන්නවද? මම නිල්මිනි. ගේලිගත්. ලේලි. හරි. නිල්මිනි මම කතා කරන්නේ සිරස ලක්ෂපති වැඩසටහනෙන් ඌරු වර්ගයේ වනිලා ඇත්තෝ ඔබේ නායකතුමා ඇවිල්ලා ඉන්නවා සිරස ලක්ෂපති වැඩසටහනට. එතුමා බලාපොරොත්තු වෙනවා ඔබේ පිළිතුරක්. ලෑස්තිද? මෙන්න ප්‍රශ්නය. උන්මාද චිත්‍රා පිළිබඳ වැරදි ප්‍රකාශය මෙන් කුමක්ද? භද්‍රකච්චායනා ඇගේ මවයි, පඬුවස්දෙව් ඇගේ පියායි, පණ්ඩුකාභය ඇගේ පුතායි, චිත්තරාජ හා කාලවේල ඇගේ සොහොයුරුයි. මම හිතනවා චිත්තරාජ හා කාලවේල. ඇගේ සොහොයුරුයි කියන එක? ඇයි එහෙම හිතන්නේ? ඔබට මතකද උන්මාද චිත්‍රා? ඔව්. දැන් ඒතනේ වැරදි තනේ එකම මේ ඇත්තෝ හිටලානවා චිත්‍රරාජ කාලවේල යැත්තන්නේ අයියලා ඇත්තෝ හරි සහෝදරයලා ඇත්තෝ හරි පොදොයි යැත්තන්නේ ආරක්ෂකයලා ඇත්තෝ දෙක. ඒතර භද්‍රකච්චායන ඇගේ මව. ඒතන හත්තන. ඒක හරි. හරි. උත්තරය චිත්තරාජ හා කාලවේල. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මානව අයිතිවාසිකම් කවුන්සලයේ පිහිටා ඇත්තේ කොහෙද? A. ස්විට්සර්ලන්තයේ, B. ඇමරිකාවේ, C. බෙල්ජියමේ, D. ස්වීඩනයේ. මානවික. ඔව්. මේ ඇත්තෝ වැඩි තැනින් මේ ලෝක පොඩි ගන්න හිටලාන්න පොදොයි. හැබැයි ගිහිල්ලා තියෙනවනේ හැමතැනම. මංගච්ඡලා තිබෙනවා. ඉතින් මේ ඇත්තෝ මංගච්ඡපු ගමන් පොජ්ජල් වලදී මේ ඇත්තන්ට හිටලානවා ස්විට්සර්ලන්ත. 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 සිරයි. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තියෙන්නේ ඇමරිකාව. ඇමරිකාව. එහෙනම් කොහොමද මානව හිමිකම් කවුන්සිලය එතන තිබෙන්නේ ස්විට්සර්ලන්ත. මේ දෙකම තිබෙන්නේ රට පොඩ්ඩවල් දෙකම. ස්විට්සර්ලන්තේ කොහෙද? ජිනීවා. ඔබ ජිනීවා වලට ගිහිල්ලා තියෙනවා. මංගච්ඡලා. හොඳයි. උත්තරය ස්විට්සර්ලන්තය. විමනක් සදා රෑ දෙදෙන එහි නිදා ඌ සඳෙහි රිවි උදා වෙළඹ වෙස් ගෙන සුඳා. මෙසේ කියවෙන්නේ A. යසෝදරාවත, B. කුවේනියස්න, C. සිහබාස්න, D. සඳ කිඳුරු දා කව. කුවේනියස්. කුවේනියස්න. ස්ථිරයි. මේ ඇත්තන්නේ පරම්පරාව. ඒක ගැන ආයි කියන්න දෙයක් නැහැ. ආයි කතා දමන්න එකමක් පොදුයි. ඒ කියන්නේ අපි විශ්වාස කරන්න සිංහලයා පැවතෙන්නේ විජයගෙන් කියලා. ඔබ මොකද හිතන්නේ? ඉතිහාස පුජ්‍ය ගැන කතා දමනකොට දැන් ඒ වගේ තමයි විශ්වාස දෙන්න මන්ද කරන්නේ. දැන් අපි යමු ප්‍රශ්නෙට. ඔබ කියන්නේ කුවේනියස්න කියලා. ඔබ මේ දැන් රුපියල් 1,25,000ක් ජාග්‍රහණය කරනවා. ශාකභක්ෂක පක්ෂියා මේ අතරින් කවුද? A. පැණිකුරුල්ලා, B.
V කුරුල්ලා C ගිරවා D මයිනා. ඔන්න වැඩේ. දැන් මේ කැලේට වෙලා ඉඳලා කුරුල්ලෝ ජීවිත කාලය පුරා දැකලා දැන් අපි අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඔබට උපකාරක අවස්ථා දෙකක් තියෙනවා. තව ඉතුරු වෙලා ඕනනම් ගන්න පුළුවන්. ඔව්. දෙකම අපි එකමක් මන්තු කරගමු. එකම ඔව්. ගන්න පුළුවන් 50ට 50 අරගෙන. ගමුද? ඔව්. අරගෙන බලමුද? පැණි කුරුල්ලා ගිරවා. මොන එක මන් දුන්නත් හොඳමයි. ගිරවල ඇත්ත මන්තු කරගන්න. ගිරවල ඇත්ත. ස්ථිරයි? ඔව්. අකභක්ෂක පක්ෂියා ගිරවා. ඔබ මේ දැන් රුපියල් ලක්ෂ 2ක් ජයග්‍රහණය කරනවා. ගංගා ඇලදොලවල ගලා යන ප්‍රභාවත් ජලධාරා හුදෙක් වතුරම නොවේ. ඒ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. මෙසේ පැවසුවේ කවුද? A. මහා පරාක්‍රමබාහු B. මහත්මා ගාන්ධි C. සියටල් B. D. නෙල්සන් මැන්ඩෙලා. මහා පරාක්‍රමබාහු මහත්මා ගාන්ධි සියටල් නෙල්සන් මැන්ඩෙලා. සියටල්. දැන් ඒ ඇත්තන්නේ රටපුජ්ජ උදහුරු ළමන් ගච්චලා ඉල්ලුම් පුජ්ජ මන්තු කරනකොට ඒ ඇත්තෝ ඒ රටපුජ්ජේ මහහෝ රට කර්පුරු ගච්චපු වාක්‍ය පුජ්ජ කියනවා. සියටල්. කවුද සියටල් කියන්නේ? පෘතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙක්. ස්ථිර කරනවද? අයි දෙකම පොදු. උත්තරය සියටල්. ඔබ මේ දැන් රුපියල් ලක්ෂ 3ක් ජයග්‍රහණය කරනවා. ඔබේ 13 වෙනි ප්‍රශ්නය ලක්ෂ 5යි. වනිලතෝ ඔබ අපිට මේ සමාවෙන්න ඕමනයි. මොකද හේතුව අපි දන්නවා ඔබ බොහොම දුර බැහැර ඉඳලා ආවේ. නමුත් කාලය බොහොම ගෙවිලා ගියා. අපිට සිද්ධ වෙනවා නැවත දවසක ඔබතුමාව මේ සභාවට කැඳවන්න. මොකද හේතුව අපි බොහොම දෙයක් කතා කරා. ඉතින් පැයක කාලයක් ඇතුළත අපිට ඒක ඉවර කරගන්න බැරි වුණා. ඉතින් මම හිතනවා ඔබ එකඟ වෙයි කියලා. අපි ඊළඟ දවසේ මුණ ගැහිලා තව ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම ප්‍රශ්න 3යි. ඒ ප්‍රශ්න 3ට පිළිතුරු දීලා මේ වැඩේ ඉවර කරමු. බොහොම ස්තුතියි මේ වැඩසටහනට පැමිණියාට. පැමිණිලා අපිත් එක්ක බොහෝම කරුණු ජීවිතය ගැන බොහෝ කරුණු බෙදා හදාගත්තා. අපි ලබන සතියේත් මුණ ගැහෙමු. රාමචක්චක් හොඳයි. ප්‍රේක්ෂකීතෝතුනි අපි එහෙමනම් ලබන සතියේ මුණ ගැසෙමු. වනිලැත්තෝ කොයි තැනට යනවාදයි කියා බලන්න. ඊටත් වඩා වනිලැත්තාන්ගෙන් තව බොහෝ දේ අසා දැනගන්න. එහෙනම් ලබන සතියේ අපිත් එක්ක එකතු වෙන්න. මේ සිරස ලක්ෂපති